ආයුබෝවන් ඔයාලා හැමෝටම ආදරෙන් පිළිගන්නවා සී කිචන් එකට. අද පෆ් පේස්ට්‍රි ටිකක් හදන හැටි බලමුද? හරිම ලේසි. ඕනම සුපර් මාකට් එකකින් අපිට මේ වගේ පෆ් පේස්ට්‍රි ෂීට් ගන්න පුළුවන්. මං අරන් තියෙන්නේ මේ හෝම් බේක් කියන එකෙන් රුපියල් 590යි උනේ මේ පේස්ට්‍රි ෂීට් ටික. මුලින්ම මම පැයක් විතර මේක එළියෙන් තියලා තියෙනවා. දැන් ඒකේ අර අපි ෆ්‍රීසර් එකේනේ තියලා තිබුණේ. ඒකේ අයිස් ගතිය දැන් ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බෝඩ් එකකට පිටි ටිකක් දාලා පේස්ට්‍රිය උඩටත් මෙන්න මේ විදිහට පිටි ටිකක් ඉහලා හිමීට අපි රෝලින් පින් එකකින් මේ වගේ රෝල් කර ගන්නවා. හරිම ලේසි මේක හදන්න. මේ විදිහට රෝල් කරගෙන මෙන්න මේ වගේ අපි ත්‍රිකෝණ හැඩයට ෂීට් එක කපා ගන්නවා. මම මේ පේස්ට්‍රි ෂීට් වලින් 8ක් කපා ගත්තා. මේ තියෙන්නේ අද හදන්නේ සොසේජ් පේස්ට්‍රි. මේ විදිහට අපි දැන් සොසේජ් එක තියලා හිමීට රෝල් කර ගන්නවා. හොඳට ඇදලා රෝල් කර ගන්න. මෙන්න මේ විදිහට. මේ වගේ පේස්ට්‍රි 8ම අපි හිමිහිට රෝල් කර ගන්නවා. මේ තියෙන්නේ දැන් මම මේ හදාගත්ත පේස්ට්‍රි ටික. මේක අපි දැන් එග් වොෂ් කරන්නයි යන්නේ. බිත්තර කහමදයක් අරගෙන ඒක හොඳට කලවම් කරලා මේ විදිහට කලවම් කරන්න. නැත්තම් කැට කැට හිටිනවා. අපි පේස්ට්‍රි උඩට මේ වගේ ගානවා. හැම එකටම හොඳට ගාන්න, හැම පැත්තටම වැදෙන විදිහට ගා ගන්නවා. ඊළඟට පිටි තවරපු පිහියක් අරගෙන හිමිහිට මේක මේ විදිහට කෑලි වලට වෙන් කර ගන්නවා. මේ නිකන් උඩින් පොඩි ටච් එකක් දෙන්න වෙන් වෙන්න. ඊළඟට තියෙනවා නම් තල ඇට ටිකක් මේක උඩින් ඉහන්න. තල ඇට දාපුවම අමුතු ක්‍රිස්පි ගතියක් රසක් එනවා. ලස්සනක් එනවා. ඉතින් මේ බලන්න මේ විදිහට තල ඇටත් උඩින් ඉහලා විනාඩි 10ක් විතර මේක එළියෙන් උන් පොඩ්ඩක් රෙස්ට් වෙන්න තියන්න. ඊළඟට දැන් අපි මේක oven එකට දාලා අරගෙන එමු. මේ බලන්න කොච්චර ලස්සනට පේස්ට්‍රි ටික ඇවිල්ලා තියෙනවද? සොසේජ් පේස්ට්‍රි 8ක් තියෙනවා. ලස්සන රන්වන් පාටට ක්‍රිස්පි විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් උත්සාහ කරලා බලන්න. හරිම ලේසි. පේස්ට්‍රි ෂීට් දැන් අපිට ඕනෑම සැලකින් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා try කරලා බලන්න.